6 වෙනි එකේ ඉඳන් ඔන්න පටන් ගන්නවා එහෙනම් හිස්තැන් පුරවන ප්‍රශ්න. හිස්තැන්. හරි. දැන් මේ වගේ හිස්තැන් පුරවන ප්‍රශ්න දැක්ක ගමන් මේ චුට්ටක් හිස්තැන අවට විතරක් පොඩ්ඩක් බලලා ඉන්නකෝ. හිස්තැන අවට. ඒ තමාරුයි නම් විතරක් ඒ කොටසම කියවන්න. නැත්තම් ඕන නැහැ. පුළුවන් තරම් ඔයා දැනගන්න ඕන දේ තමයි කියවීමේ වෙලාවට වෙලාව ඉක්මනට ගත වෙනවා. අර තියෙන විනාඩි 25ට අක් ගාලා යනවා. ඒ නිසා හිත ගෙදර ඉඳන් කරනවා වගේ වෙලාව අරන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකයි මම නිතරම කියන්නේ පුළුවන් තරම් විනාඩි 50 ඇතුළේ ටයිමින් තියාගෙන මේපර එකක් කරලා ඉවර කරන්න. පුළුවන් හරි නැතා හරි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ඒව කරන්න නැතිව ඉඳ තිබ්බා 50න් ඉවර කරන්න. හිත කරන්න එපා. මේ දැන් පළවෙනි පේපර් එකේ ඉඳ කමක් නැහැ. බලමුකෝ. ඔනල් සිංගු එගේසෝ සොන්මුරුල් පදස්සන්නida. සොන්මුරුල් පුරෝ පස්සන්නida. සංජානේනන් 지갑과 변지가 있었습니다. කියලා දෙනවා. මම අහන්නේ මෙච්චරයි. මේ දාලා තියෙන අදහස මම අහන්නේ කාගෙවත්. මම අහන්නේ මේ තියෙන වාක්‍ය, මේ තියෙන සෙට් එක, මේ 6 වෙනි ප්‍රශ්නට අදාළව කොටුවකදී තියෙන මේ අදහස තමන්ට හොඳට තේරුණා. මේ කියන්නේ මොකද්ද කියලා මට තේරෙනවා. කියන අය මේ මම මයික් ඔන් කරන්නම්. ඔව් කියලා මේ කියන්න බලන්න මයික් ඔන් කරලා තේරෙනවා මට මේ කියන එක. ඔව් තේරුණා මිස්. හරි. තේරුණා සංසයන්නේ. තේරුණා මිස්. එතකොට සම්පූර්ණයෙන් තේරුනේ මේ මොකක් හින්දාද? සම්පූර්ණයෙන් තේරුනේ හරි. මේ තේරුනේ සම්පූර්ණයෙන් ඔය තේරෙන්නේ නැත්තේ මේ වෙද්දි ඒ කියන්නේ ඔයා පාඩම් කරලා ඉන්නේ නැත්තම් මෙතන තියෙන ව්‍යාකරණ ඔක්කොම ඉගෙනගෙන පාඩම් කරලා තියෙන්නේ. නැත්තම් පේපර් එක කරද්දී ආයෙ පොත හරවලා බැලුවා. කමක් නැහැ ඒ. ඉගෙනගෙන තියෙන හින්දානේ පුළුවන් උනේ විභාගෙදී මේ ප්‍රේම තේරුම් ගන්න නැතුව උත්තර හොයන්නත් බෑ. ඒකත් මතක තියාගන්න ඕනේ. මේ මොකද්ද මෙතන මේ තියෙන එකින් එක තේරුම් ගන්නවට පුළුවන් නම් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ටග්ගල් උත්තරේ හොයාගන්න පුළුවන්. නැත්තම් නිකන් උඩින් බලලා උත්තර හොයන්නත් අමාරුයි. එහෙම වුණොත් මේ වෙන්නේ අපරාධයේ අවුරුද්දම නාස්ති වෙන එක. ඒ හින්දා මේ ව්‍යාකරණ හොඳට බලා ගන්නත් ඕනේ. මම ව්‍යාකරණ අද මතක් කරනවා. අද මතක් කරලා අපි කියමු. ඔනල් සිංගුවේගේසෝ අද යාළුවගෙන් නේද? එගේසෝ ගෙන්. ඔන්න කොහමයි දැන් අපි කතා කරපු ඒවත් මම උගන්වන කොටත් කියනවානේ අර හැලි මම දුන්නට මේ වෙලාවට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ එගේසෝ එකේ දුන්න සිංහල තේරුම මතක් කරගන්න. ඒක පුළුවන් නේද? එච්චරයි. එගේසෝ ගෙන් යාළුවගෙන් සොන්මුරල් පදස්සන්නේදා. ටැග්ගක් ලැබුවා. අද යාළුවගෙන් ටැග්ගක් ලැබුවා. නැත්නම් ලැබුණා. අද මට යාළුවගෙන් ටැග්ගක් ලැබුණලු. මොන මුලින් කියනවා. සොන්මුරල් ටැග් පුරෝ පස්සන්නේදා. ඇරලා බැලුවා. පුරෝ පස්සන්නේදා. සංජානේනන් සංජා ඒ පෙට්ටිය බොක්ස් එක අනේනන් ඇතුලේ අනේ ඇතුලේ සිකප්වා පර්ස් එක වොලට් එකක් සහ ගුවා කියන්නේ සහායක යන්ජිගා ඉසස්සන්නේදා ලියුමක් තිබුණා. අන්න තිබ්බ ටික කියනවා අපිට. ඔම කියච්චරයි දාලා තියන්නේ. අහන්නේ සොන්මුරල් විස්තන ඇරලා බැලුවා. ටැග් ඇරලා බැලුවා. දැන් බලන උත්තර. මෙතන තියෙන ක්‍රියාමූල උත්තර 4 තියෙන ක්‍රියාමූල ටික දැන් එළියට ගන්න ඕනේ අපි. මේවා මේ 1 2 දෙකේම තියෙන ක්‍රියාමූල පත්තා. මෙතන තියෙන ක්‍රියාමූලය හරිදා. ඒ කියන්නේ මොනවාද? සුදා කියන පදයේ ගෞරවණීය ක්‍රියාමූලයයි තියෙන්නේ. සුදා එකේ ගෞරවණීය ක්‍රියාමූලය තියෙන්නේ. හරිදා දෙනවා. පත්තා ලබනවා ලැබෙනවා ලබා ගන්නවා පත්තා. සුදා එකේ ගෞරවණීය ක්‍රියාමූලයේ පරිද තමයි මෙතන මේ
3 4 උත්තරයට තියෙන ක්‍රියාමූල දෙක වෙන්නේ. මම ඒක මේ එළියට ගත්තා. මුලින්ම අපිට පුළුවන් ටැග් දැන් මට ඕනේ පත්තද තරිදද කියලා මුලින්ම සෙට් මේ මෙතෙන්ට එකතු කරගන්න. කෝකද හරියටම යන්නේ. පත්තද ගැලපෙන්නේ ලබා ගන්නවද තරිදද දෙනවද? ටැග් ඇරලා බැලුවා. ටැග් ඇරලා බැලුවා. කියන්නේ අපිට තේරෙනවා ලබා ගත්තට පස්සේ හරි ලබා ගන්නවා වගේ වචනෙත් එක්ක ළඟින් යනවා. දැන් මම මේ කියන දේවල් ඒ වෙලාවට ඉක්මනට හිතන්න ඕනේ. මම මේ වෙලාව අරන් හිමීට පැහැදිලි කරන්නේ මුලින් පළවෙනි අපි කරන පළවෙනි පේපර් එකේ ඉඳලා. ටැග් ලබා ගන්නවා ඇරලා බැලුවා. ඒක ගත්තට පස්සේ ඇරලා බැලුවා මොකක් හරි එහෙම වෙන්නේ නැති. ඒ නිසා අපිට උත්තර දෙකක් දැන් අයින් කරන්න පුළුවන් 3යි 4යි අයින් කරලා දැම්මා. ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ටැග් දුන්නට දෙනවා එහෙම නෑ. මොකද පළවෙනි වාක්‍යය කියනවා ටැග්ක් ලැබුණා කියලා. ටැග්ක් ලැබුණා. අන්න ඒකත් එක්ක තමයි දෙවෙනි වාක්‍යය හිස්සන අපි හිතන්න ඕනේ. ඒ නිසා තරිද අපිට පුළුවන් අයින් කරලා දාන්න. ඒක යන්නේ නැහැ කියලා. හරි මම එහෙනම් ඒක මුලින්ම අයින් කරනවා. ඒක නෙවෙයි. ඉතුරුනේ මේ දෙක. පද්ගිජෝනේ. අපි කතා කරා. ලබා ගන්න කලින් නේද? ලබන්න කලින් ටැග් ලබන්න කලින් අරලා බැලුවා වෙන්න බෑනේ. එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. සමාජ ව්‍යාකරණයේ තේරුම තමයි මොකක් හරි ක්‍රියාවක් අවසන් වූ වහාම අවසන් වූ ගමන්ම කරපු ගමන් ආපු ගමන් ලැබපු ගමන් අන්න එහෙම අදහසක් තමයි මේකේ තියෙන්නේ. වහාම ගමන්ම. ওই විදිහට එතකොට 6 වෙනි එකට උත්තරේ එක විදිහට අපි තෝරගත්තා. 7 වෙනි එක හරි බලමු 7ට 한국에는 사계절이 있습니다. 저는 예쁜 컷 피는 봄을 제일 좋아합니다. 하지만 저봄에 날씨는 겨울처럼 춥습니다. බලන්න උත්තරේ. Tamanට හිතන උත්තරේ තෝරන්න බලන්න. පොල්සෝ තියනවා, චොම්චොම් තියනවා, කක්කුම්, ඉමි. හරි බලමු එහෙනම්. මෙතන තියෙන සමාන පද දෙකක්. ඒ හින්දා එක ගැලපෙන්නේ නැහැ. අයින්ද අපිට ඒක අයින් කරන්න පුළුවන්. හරි මුලින් මම මේක පැහැදිලි කරන්න. දකුණු කොරියාවේ 사계절이 있습니다. 사계절. 사계절 කියන්නේ මොනවාද? ඍතු 4ක් තියෙනවා. ඍතු 4ක් තියෙනවා. 저는 예쁜 컷 피는 අපි කොටසින් කොටස පරිවර්තනය කරමු. 저는 예쁜 컷 ලස්සන මල් ලස්සන මල්. පිනන් පොම් පිපෙන වසන්ත කාලේ වසන්ත කාලයට සෙයිල් සවාම්නිදා ගොඩක් කැමති. ගොඩක් කැමති. සෙයිල් වඩාත්ම නේද? වඩාත් කැමති, වඩාත් කැමති. සෙයිල් වලට සමාන පදයක් තියෙනවා. 가장 සෙයිල් සමානයි 가장. 좋아합니다. කැමති. 하지만 නමුත් 저봄 කියන්නේ 봄 වසන්තය වසන්තට කලින් වසන්තයට කලින් නේද? මුල් වසන්ත කාලය වගේ කියන්නේ වසන්තෙට එන්න කලින් මොහොත කාලයේ නල්ෂිනන් කාලගුණය 겨울처럼 춥습니다. 겨울 ඊට කාලේ චොරොම් 처럼 කියන්නේ වගේ 춥습니다. මෙතන තියෙන පොල්සෝ ඉමි කියලා පද දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ පොල්සෝ එකයි ඉමි එකයි දෙකේම තේරුම දැනටමත්. පොල්සෝ දැනටමත් කියන අදහස. එතකොට චොම්චොම් කියන්නේ ටිකෙන් ටික කක්කම් සමහර වෙලාවට ඉඳ හිට කියන අදහස. එන තේරුම අපි ලියන්නේ පොල්සෝ දැනටමත්.
සොම් කියන්නේ ටික නැත්නම් ටිකෙන් ටික. හැබැයි ටිකෙන් ටික අඩු වෙන අදහසක් සොම් වල නෑ. ටිකෙන් ටික වැඩි වෙන අදහසක් තියෙන්නේ. يعني කොහොමද හරි ඒවා වැඩි වෙනවා වගේ අදහසක් ඒක ඇතුලේ තියෙනවා. ඉඳ හිට සමහර වෙලාවට ඉනි කියන්නේ දැනගන්නත්මයි. හරි. එතකොට දැන් බලන්න ඕනි ගැළපෙන උත්තරේ. දැන් කියන්න බලන්න කෝකද ගැළපෙන්නේ කියලා. අපි දැන් කතා කරානේ. 7ට යන්නේ කෝකද? මෙතන උත්තරේ හොයන්න තියෙන හොඳම විදිහ මොකද්ද? මේ වසන්ත කාලේ හැටි මුලින්ම කියනවා. වසන්ත ලස්සනට මල් පෙපෙන වසන්තයට ගොඩක් කැමතියි. නමුත් හජිමන් ඒක අතාරින්න එපා. නමුත් වසන්තයේ මුල හරියේ තියෙන කාලගුණය නම් මේ වින්ටර් එක ශීත කාලය වගේ සීතලයිලු. දැන් මම කියද්දි දැන් හොඳටම තේරුම් ගන්න ගැළපෙන මේක විතරයි තෝරන්නේ නොගැළපෙන ඒවා මම මේ කියද්දි හිතලා බලන්න. දැන් ඔය ඔයාලා එවනවනේ උත්තර. ඒ වෙතෙන් දාලා ඉඳන් කියවලා බලන්න. එහෙම ගැළපෙනවද කියලා. අන්න එහෙමයි කරන්න ඕනේ. හැබැයි මේ කරන වැඩේ මේ ගානට කරලා හරියන්නේ නැහැ. අපි දැන් මෙහිමින් කරන්නේ. මේ ගන්න බෑ. ඒ වඩා ඉක්මනට හිතන්න ඕනේ. මේකට උත්තරේ 1 4 කොහොමත් නෙවෙයි. 2 ගැලපෙන්නෙත් නෑ. උත්තරේ 3. සමහර වෙලාවට නමුත් වසන්තයේ මුල හරියේ තියෙන කාලගුණය නම් සමහර වෙලාවට ශීත කාලය වගේ සීතලයි. ආන්න 3වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. 7ට 3 හරියට පස්සේ තියෙන 8. 저는 오늘 일어날 때부터 몸이 회사에 가지 않았습니다. 내일 병원에 가고 싶습니다. ඒක නම් ලේසි ඉතින්. මේ ප්‍රශ්න නම් ලේසි. මෙතන කියන්නේ මොකක්ද? අපිට අනිත් ඒවා අදාළත් නැහැ. මේ හිස්තැනට පස්සෙන් තියනවා වැඩට ගියේ නැහැලු. ඇඟට මොම් ශරීරය ඇඟ ඇරට ගියේ නැහැලු. ගියේ නැත්තේ ඇයි? අද උදේ ඉඳන් ඇඟට එහෙම කියද්දිම උත්තරේ හිතා ගන්න පුළුවන්. හැබැයි 4ෙම ව්‍යාකරණ දනන් ඉන්න බෑ. නැත්තම් උත්තරේ හොයන්න බෑ. අපල් හුවේ. මම අහන්නම්කෝ. ඔයාලගෙන් අහන්නම්. අපල් හුවේ තේරුම? අසේව පසුලින් එන් හුවේ පස්සේ නේද? රිදුනාට පස්සේ නැත්තම් අසනීප වුණාට පස්සේ. අසේ දැන් මෙතන ඇඟ තියෙන හින්දා ඇඟ රිදුනට පස්සේ. මොමි අපගෝ කිව්වම රිද්දෙන නිසා මොමි අපගෝ. විදිහට සම කෝ ව්‍යාකරණයේ බාල්ක දෙකක් තිබ්බා. එකක් වෙන අතර වගේම අනිත් එක වාක්‍ය දෙකක් අපිට එකතු කරන්න පුළුවන්. කරලා නේද? එතකොට මෙතන ඇඟ රිදෙනවා වගේම නේද? ඇඟ රිදෙන අතර වගේ එකක් යනවා. අපාසෝ නිසා අසනීප නිසා. ආසෝ හේසෝ එතන තියනවා. රිදෙන නිසා ඒ හින්දා උත්තරේ 3. අපමියන් කියන්නේ නෑ රිදෙනවා. රිදෙනවා නම් රිදෙනවා නම් අපමියන් නම් අන්න එහෙම ව්‍යාකරණ වල තේරුම හග්ගාල හිතට ගන්න සෙට් කරගන්න අර වචනෙත් එක්ක. එතකොට පුළුවන් උත්තරේ හොයන්න. අපගෝ කෝ ව්‍යාකරණයේ භාවිත දෙකක් තිබ්බා. එකක් වර්ණාතර කරලා අපාසෝ වලත් මේ භාවිත දෙකක් තිබ්බා. එකක් නිසා අනික වාක්‍ය දෙකක් සම්බන්ධ කරන අර කරලා වගේ අදහසකින්. එතකොට අපි හිතමු මොනවාද? බත් කාලා කෝපි බොනවා. මොනවා හරි. පාන් කාලා කෝපි බොනවා. කියද්දි අර කාලා කියද්දි පාන් කාලා කෝපි බොනවා. එහෙම හිතමු. නැත්තම් මම ඔයාලට පන්ති දුන්නා ආසෝසෝ හේසෝ වලට උදාහරණයක්. මේ මොනවාද?
යාළුවෙක්ව මුණ ගැහිලා ඒ යාළුවත් එක්ක ෆිල්ම් එකක් බැලුවා. එතකොට ඒ වාක්‍ය දෙක අතර සම්බන්ධයක් තියෙනවා. වාක්‍ය දෙකක් එකට එකතු කරලා තියෙන්නේ. මුණ ගැහිලා. එතකොට පළවෙනි ක්‍රියාව කරලා දෙවෙනි ක්‍රියාව කරනවා. ආසෝසෝ හේසෝ. කෝ එකෙන් දෙන්නෙත් එහෙම එකක්ම තමයි. නේද? පළවෙනි ක්‍රියාව කරලා දෙවෙනි ක්‍රියාව කරනවා. වාක්‍ය දෙකක් එකට එකතු කරනවා. කෝ වලිනෝ. ආසෝසෝ දෙකෙන්ම කරන්නේ එකම දේ. හැබැයි කෝ වලදී වගේම වනාතර කියන එකකුත් තියෙනවා. ආසෝසෝ වල හේතුව පෙන්නන නිසා කියන තේරුමක් තියෙනවා. ඒ දෙක පටලවා ගන්න එපා. ඒ හින්දා මොනවම දැන් මේ ගත්ත පරිවර්තනය කරගත්ත විදිහටම ඒ වෙලාවට හිතන්න. මොමි අපන් හුවේ ඇඟ රිදුනට පස්සේ මොමි අපගෝ ඇඟ රිදෙනවා වගේම නැත්තම් ඇඟ රිදිලා කොහොම එකක්. මොමි අපාසෝ ඇඟ රිදෙන නිසා මොමි අපමියන් ඇඟ රිදෙනවා නම් මෙහෙමයි. එතකොට එන්නේ සිංහලෙන් එන්නේ එහෙම. වැරට ගියේ නැති හේතුවයි අපෙන් අහන්නේ. එහෙනම් හේතුව පෙන්වන ව්‍යාකරණය තේරුවා. දැන් මේ වගේවට අර දැන් අද කමක් නැහැ. ඉස්සරහට අපි පේපර් එක කරගෙන යද්දී හිතන්න යන වෙලාව පුළුවන් තරම් අඩු කරගත්තම හරි. 9. සෝමි සිංහලෙන් ගොත් කියන්නේ මොකද්ද? සෝම් ශබ්දය ഘോഷාකාරී ස්ථානයක සිට මේ සම්පය ගොඩක් හොඳයි. මේ ഘോഷාකාරී ස්ථානයකදී ඔරෙත්තොංගන් ගොඩ කාලයක් නේද? ටිකක් දිග ලොකු කාලයක් ඉල්හේසෝ වැඩ කරලා ඔන්න තියනවා. මෙතන නිසා නෙවෙයි. නැත්තම් වැඩ කරන නිසා අපිට දෙකින්ම එතන පරිවර්තනය කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉල්හේසෝ ටිගා මුංසේ ඉන්නන් ගත්තාය. ටී කියන්නේ ටී අන මුංසේ ඉන්නන් ගත්තාය. මුංසේ පළමුව මුංසේ ප්‍රශ්න නේද? මුංසේ කනේ ප්‍රශ්නයක් තියනවා වගේ. මොකක්hari ප්‍රශ්න කනට මොකක් හරි අවුලක් වෙලා වගේ අනුමාන කරන ව්‍යාකරණය. නින්ගත්තා ව්‍යාකරණය තියෙන්නේ මෙතන. අනුමාන කරනවා. මට පේන විදිහට කනේ මොකක් හරි ආබාධයක් තියනවා වගේ අනුමාන කරනවා. නින්ගත්තා ව්‍යාකරණය වගේ පේනවා වගේ හිතනවා. අපිට අනුමාන කරන්න පුළුවන් ඒකෙන්. සිංහල තේරුම් ටිකක් ලියා ගන්න එක. වගේ පේනවා වගේ හිතනවා. අනුමාන කරන්න ගන්න ව්‍යාකරණයක් තමයි මේ තියෙන්නේ. නින්ගත් කත්තාය. අනුමාන කරනවා. නා කියනවා කරයෝ. එහෙමයි. from පල්ලි හන්බොන්. එහෙමනම් පල්ලි ඉක්මනින් හන්බොන් එක වතාවක් ඒ කාපොසයෝ. ගිහින් බලන්න. මොකද්ද ව්‍යාකරණය? ගිහිල්ලා බලන්න. ගිහින් බලන්න ව්‍යාකරණය. කරලා බලන්න කියන ව්‍යාකරණය එතන ඇවිල්ලා තියෙන්නේ. කරලා බලන්න. ඉතින් දැන් කණේ ප්‍රශ්නයක් නම් උත්තර 4 පෙන්නනවා. අර හොස්පිටල් ටික තියෙන නේද? රෝහල් සෙට් එක තියෙනවා. කණේ ප්‍රශ්නයක් නම් මෙයා දැන් කොහෙටද යන්නේ කියන්නේ? කොහෙද යන්න ඕනේ? ඔන්න ඔහිඳ තමයි මේ රෝහල් සෙට් එක පාඩම් කරන්න ඕනේ. නැත්තම් බෑ මේක උත්තරේ කියන්න. කණේ ප්‍රශ්නයක් නම් කොහෙද යන්න ඕනේ? ඉදින් හුවා තමයි යන්න ඕනේ. කණේ ප්‍රශ්නයක් නම් නේද? උගුර කනනාසය සම්බන්ධ විශේෂයෙන්ම රෝහල ඉදින් හුවා. ඒකට සන්බුයින්වා කියන්නේ මාතෘසායනේ සසසනාරි විශේෂඥ රෝහල. අනුගා අක්ෂරෝහල ඇස් සම්බන්ධ විශේෂඥ රෝහල. සොම්හොන්වේග්වා හැඩුම් බෙදුම් විශේෂඥ රෝහල.
රෝහල් සෙට් එක හොඳට පාඩම් කරගන්න වෙනවා. මේක හැමෝටම මතක නැහැ. ආ. හරි ඊට පස්සේ 10. 지난주말에 친구의 생일 파티가 있었습니다. 친구 집에 가서 친구의 생일을 맛있는 음식도 먹었습니다. උත්තර 4 බලුවා. කියවල පොඩ්ඩක් උත්තර 4 බලන්න. එකම තොන්ස දෙකක් තමයි මාරුවට ගිහිල්ලා තියෙන්නේ. ඒ තොන්ස දෙක තමයි අල්ලිදා. මේ අල්ලිදා කියනවා. අනික පාහදා. ඔය දෙකනේ ඇවිල්ලා තියෙන්නේ. තොන්ස දෙක ඔය දෙක තමයි මේ මාරුවට තවත් ව්‍යාකරණත් එක්ක එකතු වෙලා තියෙන්නේ. අල්ලිගෝ, චුක්කාහගෝ, අල්ලිමියන්, චුක්කාහාමියන්. ඔය දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. හා. මේකත් ලේසි නේද? ඔයගොල්ලෝ කුවට හිතන්න යන්න එපා මේ වගේ ඒවා දැක්කම. ඒක නම් හරි නේද? උත්තරේ අයගේ හරි. 친구 집에 가 අපි මම පරිවර්තනය කරන් යන්නම්කෝ. ඒ වෙලාවට විභාග වෙලාවේදී කොරියන් වලින් කියන එක කොරියන් වලින් කියවන්න එපා. ඒක අපරාධයි. මේ නැත්නම් එහෙම ලේසි නම් ප්‍රශ්නයක් නෑ. නැත්නම් ගොඩක් අයට පුළුවන් මම හිතන්නේ. මේ සාමාන්‍යයෙන් හොඳම දේ තමයි වෙලාව ඉතුරු කරගෙන මේක තේරුම් ගන්නවා නම් මේ තියෙන එක කියවන්න නැතුව ඒක ඔයා හිතෙන් සිංහලෙන් හිතන්න. සිනන්චුමාරේ කොරියන් වලින් ඕනනම් කියවන්න නැත්නම් ගිය සතියන්තයේ යාළුවගේ උපන්දින පාටි එකක් තිබුණා. යාළුවගේ ගෙදරට ගිහිල්ලා යාළුවා ගෙදරට ගිහිල්ලා පාසෝ යාළුවගේ බර්ත්ඩේ එක උපන්දිනය රසවත් කෑමක් කෑවා. ඔච්චරයි දෙන්නේ. රස කෑමක් කෑවා. මොකද ඒකට මෙතෙන් එන්නේ? අල්ලිදක් තියෙනවා චුක්කා හදක් තියෙනවා. දැන් බර්ත්ඩේ එකක් නම් නේද? ඒක සම්බන්ධ වෙන එකම පදය චුක්කා හදා. ඒ හින්දා අපිට පුළුවන් උත්තර දෙකක් කෙලින්ම අයින් කරලා දාන්න. ওই විදිහට උත්තර අයින් කරන්න. ඒක නෙවෙයි කොහොමත් මේකෙත් නැහැ. මම අයින් කරා 1යි 3යි. චුක්කා හදා තියනවා 2යි 4යි. දැන් බලන්න ව්‍යාකරණය. චුක්කා හගෝ වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා මේකෙන්. චුක්කා හාමියන් සුබ පතනවා නම් නේද? මියොන් ව්‍යාකරණය තියෙනවානේ. සුබ පතනවා නම් එහෙම ගැලපෙනවද? එහෙම ගැලපෙන්නේ නැහැ. නේද? යාළුවෝ උපන්දිනේ සුබ පතනවා නම් රස කෑමක් කෑවා. අන්න එහෙම දාලා බලන්න එතෙන්ට ඒ ව්‍යාකරණත් එක්ක ඉස්සෙන්ට දාලා කියලා බලන්න හිතෙන්. ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා උත්තරේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා මෙතනින් චුක්කා හගෝ 11 වෙනි. 11. 어제 부모님께 휴대폰을 샀습니다. 부모님은 연세가 많으셔서 화면이 큰 것을 샀습니다. 주문해도 주문하려고 선물해도 선물하려고 주문하다 ඇනවුම් කරනවා. 선물하다 තෑගි කරනවා. ඔයාලා හිතපු උත්තරේ එවන්න බලන්න.